ආයිබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම අදත් KV ගේ YouTube channel එකට. ඉතින් මේ අද වීඩියෝ එකත් හරි විශේෂ අපූර්ව වීඩියෝ එකක් වෙයි. ඒ නිසා මුලින්ම ආරාධනා කරනවා මම හිතනවා ඔයාලගේ data card එකට Wi-Fi එකට කිසිම අසාධාරණයක් වෙන එකක් නැහැ කියලා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඉවර වෙනකම් බලන්න මේ වටිනා වීඩියෝ එක. මේ අද අරන් ආපු ගීතය අද අරන් ආපු ගීතය හරි අර යථාර්ථවාදී ගීතයක්. අපේ ගොඩක් මිනිස්සු මේ ගැන අවබෝධයක් තියනවද කියන එක මට සැකයි. ඉතින් අපි මුලින්ම මේ අටුවා ටීකා ටිප්පණි නැතුව අපි මුලින්ම මේ ගීතේ කොටසක් අහලා ඉමු. මා මිහිදන් වුණාම මේ කොටිවැල් කියයිද දුන් සිත විඳ වේදනා තෝලතැවුල් මවාන සුතු සලු පිළිදරාන කිම ඔබ හඬන කාරණා. අපි හැමෝම මිය යන මිනිස්සුනේ. ඇත්ත. අපි කැමති අපි ජීවත් වෙලා ඉන්න කාලේ යම් යම් දේවල් ඇචීව් කරගන්න, ලබා ගන්න. ඒ අතර අපේ බහුතරයක් දෙනා කැමති මට මෙච්චර පිරිසක් ඉන්නවා. මට මෙච්චර කට්ටිය ඉන්නවා. මට පට්ට යාළුවෝ තෝගයක් ඉන්නේ කියලා හරි ආඩම්බරෙන් කියන්න අපේ පිරිස් කැමති. හැබැයි අර ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිනා තමන්ට තමන් පමණයි කියන එක. ඒ අපි ආඩම්බර වෙන පිරිස් බලය ඇත්තටම අපිත් එක්ක ඉන්නවද? මේ ගීතේ අර මුල් පද ටිකෙන් හරි අපූර්වට ඒ ගැන කියනවා. මා මිහිදන් වුණාම මේ සුදු කොඩි කියයිද තුන්සිත විඳ වේදනා. මට ඔයාට මට කොච්චර පිරිස් බලේ හිටියත් කරදරයක් වුණාම ඉන්නේ තමන්ට තමන් විතරයි. ඒක මානසිකව හෝ වේවා ශාරීරිකව හෝ වේවා තමන්ට බොහෝ වෙලාවට ඉන්නේ තමන් පමණයි. සුදු සලු පිළිදරාන කිම ඔබ අඬන කාරණා. ඔය මට මේ ගීතය අහද්දි මැවෙන්නේ මේ ඇත්තටම අවමංගල අවස්ථාවක්. බලන්න අපි දැන් යමු පොඩ්ඩක් මේ තමන්ගේ මලගෙදරට යමුද? දැන් මගේ මලගෙදර මම ඉන්නවද? මං තමයි මිනිහ. ගමේ ගොඩක් අය ඇවිල්ලා අඬයි. ඇයි අඬන්නේ? මොකක්ද ඒගොල්ලෝ අඬන්න හේතුව? ඇත්තටම බැලුවොත් එයාලා කරන්නේ එක්තරා විදිහක එක්තරා භූමිකාවක් රඟ දක්වනවා. ඇත්තටම අඬන්න හේතුවක් නැහැ. මොකද මම ජීවත් වෙලා ඉද්දි මං ගැන ඒ මිනිස්සු කවුරුත් එහෙම තැකීමට ලක් කළේ නැහැ. මං ගැන හොයලා බැලුවේ නැහැ. මට වටිනාකමක් දුන්නේ නැහැ. සරලවම. ඉතින් එහෙව් මම මැරුණාම ඇයි ඔය යඬන්නේ? සුදු සලු පිළිදරාන කිමෝ බාන් හඬන කාරණා. සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු පාඩු විපිලුණු සඳට ගැබිලිති ගැසුව මිනිස්සු කන්නට දුන්නු අතම හෙමිහිට හැපුව මිනිස්සු ඇතිතා නැති බුහුමන් නැතිතා පිතුව මිනිස්සු ඇතිදා නැති බුහුමන් නැතිදා කෙරුව මිනිස්සු. මම ඉන්නකොට නොදීපු ගෞරවයක්. ඇයි මම මැරුණාම? බලන්න මේක නෙමේද අර මේක සරලවම අර බුදුරජාණන් වහන්සේ දේශනා කළපු ධර්මයේ යම් කොටසක් හරි අවබෝධයෙන් ඇහුවොත් මේ ගීතය තුල හරි අපූර්වට අපිට අහන්න සලස්වල වචන කරලා තියෙනවා. මම දන්නේ මේ ගීතය ඔයගොල්ලෝ අහලා තියෙනවද මීට කලින් කියලා. හැබැයි හරි අපූර්ව ගීතයක්. මම කියන්නේ අර ත්‍රිපිටකයේ යම් කොටසක් බුද්ධ දේශනාවේ යම් කොටසක් තමා මේ ගීතය. ඉතින් මේ ආයි අපි ගීතේ වචන අස්සර පොඩ්ඩක් එනවනම් සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු හෙවනට ඉන්න දීපු ගහෙත් හෙවන ලබා ගත්තට පස්සේ අනේ ඒ අතු ඉති කඩලා දාලා ගහ විනාශ කරනවා. මේ කියන්නේ ගහක් ගැන විතරක්ම නෙමෙයි. පාඩුවේ දිරුණු සඳට කැබිලිති ගැසුව මිනිස්සු.
අවබෝධ වුණාට පස්සේ අපි යම් අවස්ථාවක මේ හුදෙකලා වෙන්න බලනවා. අනේ එහෙම හුදෙකලා වෙන්න දුන්නෙත් නෑ මේ මිනිස්සු. විටින් විට බලෙන් මගේ ජීවිතේට ඔබේ ජීවිතේට ඉන්රෝල් වෙනවා යම් ආකාරයෙන්. ඔබට ඒක මහා පීඩාවක්. සෙවණට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු පාඩුවේ දිලුණු සඳට මේ පාඩුවේ දිලින්නේ සඳ විතරක් නෙමෙයි. පාඩුවේ දිලුණු සඳට කැබිලිති ගැසූ මිනිස්සු. බලන්නේ මේ ගීතේ හරි අපූරු ගීතයක්. ඒ වගේම මේ මම හිතනවා ඔයගොල්ලෝ මේ ගීතය අහලා නැතුව ඇති කියලා මීට කලින්. අහන්න දැම්ම ගිහලා සම්පූර්ණ ගීතය. මේ ගීතය එක්තරා විදිහක ධර්ම දේශනයක්. මම කියන ජීවිතේ අවබෝධ කරගන්න මේ ගීතය හරිම උපකාරී වෙයි. ඉතින් ආරාධනා කරනවා මේ විදිහට නතර කරලා හරි කමන්නේ. දැම්ම ගිහිල්ලා අහන්න. මා මිහිදන් උනාම මේ සුදු කොඩිවැල් කියයිද තුන්සිත විඳ වේදනා. එහෙනම් ආයෙත් මේ වගේ හරි අපූර්ව වීඩියෝ එකක් අරන් එනකන් ආරාධනා කරනවා channel එක subscribe කරලා තියාගන්න. අපි තවත් නුදුරු වීඩියෝ එකකින් හම්බෙමු මේ වගේම අපූර්ව ඔබ නොඇසූ අලංකාර ගීතයක් අරගෙන. එහෙනම් ජය. හදවත් නැතිවුන් ලෙස පෙරදා තුන්නු වේදනා දෙසවන් බිහිරී අද මිතුරනි කුමට වර්ණනා මා මිහිදන් වුණාම මේ කොඩිවැල් කියයිද තුන් සිත විඳ වේදනා සෝලතැවුල් මවාන සුදු සලු පිළිතරාන කිම ඔබ හඬන කාරණ